කොහොමද යාළුවනේ ඔයාලට? ඔන්න මම අද නිශීවේකයක් මගේ channel එකෙන් අරගෙන ආවා සුපිරිම කතාවක් තියෙන ෆිල්ම් එකක්. කතාව ගැන පොඩ්ඩක් කිව්වොත් ආහාර නිෂ්පාදනය කරන සමාගමක මාකටිං ඒජන්ට් කෙනෙක් විදිහට වැඩ කරන තරුණ කාන්තාවකට තමන්ට පැවරිලා තියෙන රැකියාවේ වැඩ හරියට කරගන්න බැරි වෙන නිසා විවිධ ප්‍රශ්නවලට මුහුණ දෙනවා. ඒ වගේම එයා නොදැනුවත්ම එයාගේ කට නිසා අනපේක්ෂිත සිද්ධියකට මුහුණ දෙන්න වෙනවා. මේ කාන්තාවට සිද්ධ වෙන දේවල් මොනවද? මේ හැම දෙයක් ගැනම අද ෆිල්ම් එකෙන් කතා කරමු. එහෙනම් අපි වෙඩි කතාවක් නැතුව යමු අද ෆිල්ම් එකට. පොඩි වෙලාවක් අරගෙන මගේ channel එක subscribe කරලා වීඩියෝ එකටත් like එකක් දාන්න අමතක කරන්න එපා. චිකාගෝ නුවර එක උදෑසනක එමා කියලා කාන්තාවක් ඉතාමත් වැදගත් රැස්වීමකට සහභාගී වෙනවා. ඇය කාබනික ආහාර නිෂ්පාදනය කරන සමාගමක මාකටිං ඒජන්ට් කෙනෙක් විදිහටයි වැඩ කරන්නේ. මේ මීටිං එක අතරතුර එමා තමන්ගේ ක්ලයන්ට් කියලා දේවල් අහගෙන ඉන්න ගමන් ගොඩක් කලබලයෙන් තමන්ටම මුමුණමින් ඉන්නවා. අන්තිමේදී තමන්ගේ සමාගමේ නිෂ්පාදනය ගැන ඉදිරිපත් කරන්න ඇයට වාරිය ලැබුණාම හැමදේම අවුල් වෙනවා. ඒ ප්‍රසන්ටේෂන් එක සම්පූර්ණයෙන්ම අසාර්ථක වෙන අතර එමාට හිස්සතින්ම ආපහු නිව්යෝක් යන්න සිද්ධ වෙනවා. ඒ වෙලාවේ ඇයට හිතෙන්ගේ වෙනත් ග්‍රහලෝකයකටවත් පැනලා යන්නයි. ඒත් ඇත්ත තත්වය ඊට වඩා ගොඩක් වෙනස්. ජීවත් වෙන්න සල්ලි ඕන නිසා බොස් මොනතරම් කේන්තියෙන් හිටියත් ඇයට ආපහු වැදට යන්නම වෙනවා. ආපහු එන ෆ්ලයිට් එකේදී කරුණාවන්ත ගුවන් සේවිකාවක් එමාට ෆස්ට් ක්ලාස් එකේ සීට් එකක් දෙනවා. ඒ අවස්ථාව අතහරින්න අකමැති නිසා ඇය ඒක එකපාරටම පිළිගන්නවා. ඇය ඒ සැප පහසුව විඳින්න පටන් ගන්නවා විතරයි එකපාරටම ගුවන් යානය දරුණු ලෙස දෙදරන්න පටන් ගන්නවා. මේ තමන්ගේ ජීවිතයේ අවසානය කියලා බයටපත් වෙන එමා කලබල වෙලා තමන්ගේ හිතේ හිර කරගෙන හිටපු හැම රහසක්ම සහ කලකිරීමක්ම තමන්ගේ අසල ඉන්න ආගන්තුකයාට කියනවා. තමන් කරන රස්සාවට ඇය අකමැති බවත් කවදාවත් ආදරේ නොකරපු වෘත්තියක ඇය හිර වෙලා ඉන්න බවත් ඇය පවසනවා. ඊ විතරක් නෙවෙයි ඇයට මේ රස්සාව ලැබුණේ තමන්ගේ CV එකට බොරු ඇතුළත් කරපු නිසා කියලත් ඇය පාපුච්චාරණය කරනවා. එමා මේ විදිහට කියවන එක එතනින් නතර වෙන්නේ නැහැ. ඇය ඇගේ පෞද්ගලික ජීවිතය දෙසටත් හැරෙනවා. ඇය තමන් ගැන තියෙන අනාරක්ෂිත බව, අනිත් අයත් එක්ක තමන්ව සසදන පුරුද්ද සහ ලිප්ස්ටික් හොරකම් කිරීම හෝ තනපට නිතර සෝදන්නේ නැති එක වගේ ලැජ්ජා හිතෙන පුංචි රහස් පවා පවසනවා. එමා තමන්ගේ ආදර ජීවිතය ගැනත් ඇත්තම පැත්ත හෙළි කරනවා. ඇය හදවතින්ම ඇගේ පෙම්වතා වන කොනර්ට ආදරය කරන්නේ නැහැ. සම්බන්ධය හොඳින් පවත්වාගෙන යන්න විතරක් ඇය ඔහු කැමති හැම දෙයකම කැමති වගේ රඟපානවා. එමාගේ මේ නොනිවෙන රහස් කියවීම අතරතුර යානය ආරක්ෂිතව ගොඩබැස්ස වූ බව අර ආගන්තුකයා ඇයට දැනුම් දෙනවා. තමන් මොනතරම් දේවල් කිව්වද කියලා තේරුම් ගන්න එමා ලැජ්ජාවෙන් මූණ දෙන්න බැරුව ඉක්මනින්ම යානයෙන් බැහැලා යනවා. හැබැයි කිසිම රහසක් ඇත්තටම වැළලී ගියේ නැති බව එමා තවම දන්නේ නැහැ. ගෙදරාවම කොන ඇයව පිළිගන්නවා. එමා ඉන්න නොසන්සුන් බව දැකලා කොන තීරණය කරනවා ඔවුන් දෙන්න එකම ගෙදරක පදිංචි වෙලා ඔවුන්ගේ සම්බන්ධය ඊළඟ මට්ටමට ගෙනියන්න කාලය හරි කියලා. ඒක ඇහුවම එමා එකපාරටම කඩා වැටලා පාලනය කරගන්න බැරි විදිහට ආනන්ද පටන් ගන්නවා. පස්සේ දවසේ එමා තමගේ යාළුවා කේසි එක්ක ඔෆිස් යනවා. එතනට ගියාම හැමෝම මොකක් හරි ලොකු සූදානමක ඉන්නව දැකලා එයා පුදුම වෙනවා. බලද්දි ඒ ඔවුන්ගේ අලුත් CEO ජැක් හාපර්ව පිළිගන්නයි ලෑස්ති වෙන්නේ. ජැක් ගැන කතා කර කර ඉද්දි බොස් සිබිල් සද්දට එමාට කතා කරනවා. එමා එකපාරටම බය වෙනවා. ඇය හිතන්නේ මේ ඇගේ රස්සාවේ අවසාන දවස වෙයි කියලා. සිබිල් අයට තදින් දොස් කිව්වත් තව එක අවස්ථාවක් දෙනවා. හැබැයි අනතුරුවෙන් ගෙවීම පැහැදිලි. තව එක වැරද්දක් වුණොත් එමාට රස්සාව අහිමි වෙනවා. ටික වෙලාවකින් ජැක් ඔෆිස් එකට එනවා. ඔහුව දැක්කම එමා සම්පූර්ණයෙන්ම කම්පැනියට පත් වෙනවා. මොකද ඔහු තමයි අර ප්ලේන් එකේදී මුණ ගැසුණු ආගන්තුකයා. ඇය ඉක්මනින් තමන්ගේ මූණ හංගගන්න උත්සාහ කරනවා. ඒ තවාසනාවකට සිබිල් අලුත් CEO ඉස්සරහාම එමාව හඳුන්වලා දෙනවා. ලැජ්ජාවෙනුයි කේන්තියෙනුයි දැවෙන එමාට කරන්න පුළුවන් වෙන්නේ නිහඬව ඉන්න එක විතරයි. ඔෆිස් එකේ පහසුකම් සහ ස්ටාෆ් එකේ අඩුපාඩු ගැන ජැක් කියන්න ගත්තම එමා තවත් බය වෙනවා. රස්සාව නැති වෙයි කියන බයටම ඇය ධෛර්යය අරන් ජැක්ගේ ඔෆිස් එකට ගිහින් ඇයව රස්සාවෙන් අයින් කරන්න එපා කියලාත් ප්ලේන් එකේද කියපු දේවල් අමතක කරන්න කියලාත් ඉල්ලනවා. ජැක් ඒක ලොකු දෙයක් කරගන්නේ නැතුව ඒකට එකඟ වෙනවා. මොකද තමන්ගේ බය සහ හිතේ තියෙන දේවල් පිට කිරීම වරදක් නෙවෙයිනේ. හැබැයි යන්න කලින් ජැක් ඉල්ලීමක් කරනවා. ඔහු චිකාගෝ ගිය බව කාටවත් කියන්න එපා කියලා. එමා දෙපාරක් හිතන්නේ නැතුව ඒ රහස රකින්නවා කියලා පොරොන්දු වෙනවා. වැඩ ඇරිලා ආපු ගමන් එමා තමන්ට වුණ මේ අමුතු සිදුවීම් මාලාවම තමන්ගේ රූම්මේට්ස්ලා වෙන ලිසීටයි ජෙමාටයි කියනවා.
ඒ වගේම කොන එක්ක ඉද්දි තමන්ට දෙනෙන හිස් බව ගැන ඇය කතා කරනවා. ඒ වෙලාවේ අය තමන් කොන එක්ක පදිංචියට යන්න ගත්ත තීරණය ගැනත් ප්‍රශ්න කරන්න පටන් ගන්නවා. ඊළඟ දවසේ ඔෆිස් එකේදී හැමෝම ජැක්ව ඉම්ප්‍රෙස් කරන්න හදද්දි එමා උත්සාහ කරන්නේ කොහොම හරි ඔහු මග හරින්නයි. ඇයට ඕන වුණේ ඔහු ඉක්මනට මෙතනින් යන්නම යනවා දකින්න විතරයි. ජැක් රහස රකින්නවා කිව්වත් එමාට තාමත් තියෙන්නේ නොසන්සුන් බවක්. මේ අතරේ කේසි ඇවිත් කෝප්පි එකක් බොන්න යන්න එමාට සිග්නල් එකක් දෙනවා. ජැක් එක දැකලා එමාට කේසි එක්ක යන්න ඉඩ දෙනවා. කෝප්පි බීලා එද්දි එමාට ආපහු ජැක්ව මුණ ගැහෙනවා. ඇය සාමාන්‍ය විදිහට ඉන්න උත්සාහ කළත් එකපාරටම කොන එතනට ආවම හැමදේම අවුල් වෙනවා. ඔවුන්ගේ සම්බන්ධය ගැන ජැක් දන්න බව දැනගත්තම කොනර් කියන්නේ ඔවුන්ගේ පෞද්ගලික දේවල් රස්සාවට බාධක කරගන්නේ නැති බවයි. ඊට පස්සේ ඔවුන් තුන්දෙනා මීටින් එකකට යනවා. එතනදී එමා යෝජනා කරනවා ඔවුන්ගේ පැන්ඩ බේට්ස් කියන නිෂ්පාදනයේ ටාගට් ඔඩියන්ස් එක වෙනස් කරන්න ඕන කියලා. මොකද තරුණ අයට වඩා වයසක අය ඒකට කැමති නිසා. ඒත් ඇගේ අදහස විහිළුවකට අරන් ප්‍රතික්ෂේප කරනවා. එමා අත්හරින්නේ නැහැ. අය කොහොම හරි ඒ අංශයේ ප්‍රධානියාව කැමති කරගන්නවා. මට පොඩි බජට් එකක් දෙන්න. මම මේ අදහස හරි කියලා ඔප්පු කරලා පෙන්නනම්. මීටින් එකෙන් පස්සේ එමා කොනර්ට කියනවා වෙයාර් හවුස් එකේදී මුණ ගැහෙන්න කියලා. ඇයට දැනගන්න ඕනුනා ඔවුන්ගේ සම්බන්ධය තියල මේ පාළු ගතිය තාවකාලික එකක්ද නැත්නම් ඇත්තටම ආදරේ අවසන් වෙලාද කියලා. දීර්ඝ සාකච්ඡාවකින් පස්සේ එමා තීරම් ගන්නවා ඇගේ හිතේ කොනර් ගැන කිසිම හැඟීමක් ඉතිරි වෙලා නැති බව. එතනින් ඔවුන්ගේ සම්බන්ධය අවසන් වෙනවා. මේ බ්‍රේකප් එක ගැන ආරංචිය ජැක්ටත් ලැබෙනවා. මුල ඉඳලම එමා ගැන කැමැත්තෙන් හිටපු ජැක් ඇයට ඩිනර් එකකට එන්න කියලා ආරාධනා කරනවා. එමා ඒක සතුටින් පිළිගන්නවා. එදා හවස එමාට තමන්ගේ ප්‍රියතම රෙස්ටෝරන්ට් එකට යන පාර අමතක වුණත් ඔවුන් දෙන්න ගංගායිනේ සරල රාත්‍රී ආහාරයක් භුක්ති විඳිනවා. එමා ගැන ඇති වුණු ලොකු ආදරයකින් ජැක් එදා රෑ ගත කරනවා. එතෙන් පටන් ඔවුන් දෙන්න ගොඩක් සමීප වෙනවා. ජැක් එක්ක ඉද්දි එමාට තමන්ගේ සැබෑ ස්වරූපයෙන් ඉන්න බයක් දැනෙන්නේ නැහැ. වෙනත් කෙනෙකුට ආදරය කරන්න කලින් තමන්ටම ආදරය කරන්න ඉගෙන ගන්න ඕන බව ඇය තේරුම් ගන්නවා. ජැක් ගැන ඇය තවම නොදන්න ගොඩක් දේවල් තිබුණත් තමන්ට අවංකවම ආදරය කරන කෙනෙක් කිසිම නරක දෙයක් තමන්ගෙන් හංගන්නේ නැහැ කියලා ඇය විශ්වාස කරනවා. ඒත් මේ හැමදේම බිඳ වැටින්නේ ටීවී එකේ Can You Keep a Secret වැඩසටහන යනවා එමා දැක්කමයි. ඒ ලයිව් ඉන්ටර්විව් එකේදී ජැක් තමන්ට ප්ලේන් එකේදී මුණ ගැසුණු කාන්තාවක් ගැන කියනවා. ඇය බය වෙච්ච වෙලාවක තමන්ගේ ජීවිතේ හැම රහසක්ම කිව්වා කියලා ඔහු hina වෙමින් විස්තර කරනවා. ජැක් අවංගකමේ තියෙන වැදගත්කම ගැන කතා කරන ගමන් අර කාන්තාව රස්සාවට අකමැති බවත් CV එකට බොරු දාලා තියෙන බවත් පෞද්ගලික ජීවිතයේ අවුල් සහගත බවත් කියනවා. ජැක් ඇගේ නම නොකියුවත් ඒ තොරතුරු ඇයටම ආවේනික ඒවා. ඔෆිස් එකේ හැමෝම දැනගන්නවා ඒ කියන්නේ එමා ගැන කියලා. එමාට වැඩියෙන්ම රිදුනේ ජැක් එක කියපු විදිහයි. ඔහු ඒක කිව්වේ හරිම සංසුන් වෘත්තීය මට්ටමේ ස්වරූපයකින්. හරියට ඇගේ ජීවිතේ සංවේදීම කොටස් ඔහුට නිකම්ම උදාහරණයක් විතරක් වගේ. එමාට දැනෙන්නේ තමන්ගේ ගෞරවය සම්පූර්ණයෙන්ම නැති වුණා කියලා. ඔෆිස් එකේ කට්ටිය අයිට hina වෙන්නත් විහිළු කරන්නත් පටන් ගන්නවා. ඒක දරාගන්න බැරුව එමා අඬනවා. ඇය ලිසීටයි ජිමාටයි මේ ගැන කියනවා. ජැක් කෝල් කළත් එමා කියන්නේ ආයෙත් ඔයාව දකින්නවත් කතා කරන්නවත් ඕනේ නැහැ කියලා. තමන්ගේ යාළුවා විඳවනව දැකලා ජිමා කියන්නේ ජැක්ගෙන් පලි ගන්න ඕනි කියලා. ඒකට තියෙන එකම ක්‍රමය ජැක්ගේ රහස් හෙළි කරන එක කියලා ලිසි කියනවා. ඒත් ඉමාට තේරෙනවා ඇය ජැක්ගේ පෞද්ගලික ජීවිතය ගැන කිසිම දෙයක් දන්නේ නැහැ කියලා. තමන්ගේ ආදරේ ඒක පාර්ශ්වික එකක් විතරයි කියලා ඇයට තේරෙනවා. පස්සේ දවසේ එමා කේසිට තමන්ගේ දුක කියමින් ඉද්දී ජැක් එතනට එනවා. ඔවුන්ට කතා කරන්න ඊට දීලා කේසි අයින් වෙනවා. ජැක් සමාව ඉල්ලුවත් එමාට ඒක ලේසියෙන් අමතක කරන්න බෑ. ඔහු ඇයව ලැජ්ජ කළා විතරක් නෙවෙයි රහස් රකින්නවා කියපු පොරොන්දුවත් කැඩුවා. ජැක් තමන් ගැන කිසිම දෙයක් නොකීම ගැනත් එමා ඔහුට දොස් කියනවා. ඔහු ඇයි චිකාගෝ ගියේ කියලා තාමත් නොකියන නිසා තමන් නොගේ ජීවිතයට කිසිම වැදගත්කමක් නැති කෙනෙක් කියලා එමා තීරණය කරනවා. ආපහු ගෙදරදී ජෙමාට එමාගේ දුක බලාගෙන ඉන්න බැරි වෙනවා. ඇය ජැක්ව විනාශ කරන්න කියලා එමාට බොල කරනවා. චිකාගෝ රහස හෙළි කරන්න මාධ්‍යවේදියෙක්වත් ලෑස්ති කරලා දෙන්න ජෙමා ඉදිරිපත් වෙනවා. ඒත් එමා ඒක ප්‍රතික්ෂේප කරනවා. ඊළඟ දවසේ මීටින් එකේදී සිබිල් කියනවා වැඩිහිටි සංගරාවල ඇඩ්ස් දාලා සේල්ස් වැඩි කරපු නිසා නික්ට ප්‍රමෝෂන් එකක් දෙනවා කියලා. ඒත් ඒක තමන්ගේ අදහසක් කියලා එමා විරුද්ධ වෙනවා. ඇය තමන්ට හිමි විය යුතු ප්‍රමෝෂන් එක ඉල්ලනවා. සිබිල් ඒකට එකඟ වෙනවා.
වැඩ ඇරිලා එමා ලිසීගේ ආට් ප්‍රදර්ශනය බලන්න යනවා. බලාපොරොත්තු නොවූ විදිහට ජැක් එතනටත් එනවා. එතනදී හැම රහසක්ම එළියට එනවා. ජැක් චිකාගෝ ගියේ තමන්ගේ කුඩා ලේලියව බලන්නයි. ඇයට මාධ්‍යවලින් කරදර වෙයි කියලා බයටයි ඔහු ඒක රහසක් විදිහට තියාගත්තේ. ඇත්ත දැනගත්තම එමා ජැක්ට ක්ෂමාව දෙනවා. හැබැයි ඒ සතුට වැඩි වෙලා තියෙන්නේ නැහැ. ජෙමා අර මාධ්‍යවේදියත් එක්ක එතනට කඩාවදිනවා. ඒ ජැක්ගේ රහස හෙලි කරන්න. ජැක් හිතන්නේ එමා සල්ලිවලට තමන්ගේ රහස පාවා දුන්න කියලා. හිත රිදුණු ජැක් එතනින් යන්න යනවා. එමාට තේරෙනවා මෙච්චර කල් ඇය අහගෙන හිටියේ අනිත් අය කියන දේවල් මිසක් තමන්ගේ හදවත කියන දේ නෙවෙයි කියලා. ඇය ජැක්ව නවත්තන්න ප්ලේන් එකට යනවා. ඇය තමන්ගේ සැබෑ ස්වරූපයට ආදරය කරන්න ජැක් ඇයට ඉගන්වූ බව පවසනවා. ජැක් නිහඬව ඉද්දී එමා දුකෙන් ගිහින් ඉකොනොමි ක්ලාස් එකේ වාඩි වෙනවා. ටික වෙලාවකින් ජැක් ඇය ළඟට ඇවිත් තමන්ගේ හැම රහසක්ම පවසනවා. මින් පස්සේ ඌන් අතර කිසිම රහසක් නැති බවට දෙදෙනාම දෙදෙනාට පොරොන්දු වෙනවා. ඉතින් ඔය දේත් එක්ක මේ ලස්සනම ලස්සන මූවි එක අවසන් වෙනවා.